දෙසැම්බර් මාසෙ කියන්නේ නිකන් ඉන්න මාසයක් නෙමෙයි. අපි මේ පාර ග්‍රෑන්ඩ් ක්‍රිස්මස් පාටි එකක් ගන්න ඕනේ. අපේ ලෙවල් එක පේන්නත් එක්ක පාටි ගන්න. ජැක් මගේ පර්ස් එකේ තියෙන දූවිලි විතරයි. සල්ලි නෑ. අපෝ හැම එකකටම බෑ ගන්න එපා. අපි කරන්නේ බජට් පාටි එකක්. හැමෝම රුපියල් 500 ගන්න දාපල්ලකෝ. ඇති. රුපියල් 500? මං ගිය සතියේ නත්තා 100ට ලියුමක් යවුවා. මට රුපියල් 5000ක් එවන්න කියලා. ඒක ආවම දෙන්නද? උඹ නම් මහා මොඩේත් අනද? නත්තා 100 සල්ලි එවන්නේ නෑ. එයා එවන්නේ බිල් විතරයි. මම දැක්කා. එදා අපේ ගෙදරට ලයිට් බිල ගෙනල්ලා දුන්නේ රතු පාට ඇඳගත් මිනිස්සේ. සුපුන් ඒ නත්තා 100 නෙමෙයිනේ. ඒ මනු කියවන්න. උන්දගේ ට්‍රැවලර් ඇවිල්ලා තමයි ඉතින් නත්තා 100 වගේ. එහෙමද? මං හිතුවේ නත්තා 100 කියලා. මෝඩ සුමුදුව. හරි. දැන් සල්ලි නැත්තම් අපි වැඩ ටික බෙදාගමු. පඩි බඩයක් කේක් එක ගේන්න ඕනේ. කෝ ඉතින් බඩය නෑනේ. මං යාට පණිවිඩය දෙන්න. සුපුන් සල්සිරි ගේන්න ඕනේ. හරි. එතකොට මම උඹ නිකන් ඉඳපන් තනිදු. මං නිකන් ඉඳලා මහන්සි වුණොත් ගෙදර යන්නද? කො මං විතරනේ ඇවිල්ලා තියෙන්නේ. තාම කවුරුත් ඇවිල්ලා නෑනේ. අර එන්නේ මේ තඩි බඩේ වේලාස්සනම ඇවිල්ලා තියෙන්නේ. මං කොහෙ ගියා? වේලාවට වැඩ. ඒක මිසක් අනිත් උනුත් දැන් එයි. කොබන් උඹ ගෙනාවු කේක් එක. කේක් එකද? ඒක නම් මාර රහයි. මොකක් කිව්වා? මම බස් එකේ යනකොට කේක් පෙට්ටිය දඩබඩ ගාලා හෙලෙන්න ගත්තා. හෙලවෙනව වැඩි නිසා කේක් එක හැලෙයි කියලා බයට මම ඒක කාලා දැම්මා. ආරක්ෂාවට හොඳයිනේ. උඹ තමයි දවසකටත් මිනිහා. කිලෝ එකක කේක් එක තනියම කෑවද? අන්න බොලේ සුපුන පඩි ගෝණියක් කලේ තියන් එනවා. ජැක් බය වෙන්න එපා. මං සැලසී ගෙනාවා. නත්තල් ගහන්න හොයාගන්න බැරි වුණා. හැබැයි මම ඊට වඩා හොඳ එකක් ගෙනාවා. මොකද්ද ගෙනාවේ? මම ගෙනාවේ කෙහෙල් ගහ. ඉන්නකො මං හිටවලම් පෙන්නන්නද? බලන්න කොච්චර ප්‍රායෝගිකද කියලා. නත්තලිව වුණා අපිට කෙහෙල් කන්නත් පුළුවන්. ෂා නියමයිනේ සූදු. කෙහෙල් ගෙඩි දුරාම මට දියන්නේ. සෙක් මඩයි කොලා. මුන් දෙන්නව පිස්සෝ. නත්තලට කවුද යකෝ කෙසෙල් ගස් සාසන්නේ? දැන් කෝ සැන්ටා ක්ලෝස්. ඇයි අපි සඳුන්ට කිව්වේ නත්තා 100 වගේ ඇඳගෙන ඉන්නයි කියලා? දැන් එයි. මේ මොකද සඳුන්නේ? ඇයි කියන්නේ මං ඔයාලට කිව්වේ නත්තා 100 වගේ ඇඳගෙන ඉන්නයි කියලානේ. ඒක තමයි. හරි වැඩේනේ උනේ. නත්තා 100 ඇඳුම මීයෝ කාලා. හරි බය වෙන්න එපා. මං ඒකට විසඳුමක් හොයාගත්තා. ඒ මොකද්ද? මං නත්තා 100 වෙනුවට සල්මන් 100 එක්කන් ආවා. කොහොමත් 100නේ. Merry Christmas. මම ඇක්ට් එක දෙන්නම් නියමෙට. කොහොමද? හොඳයි නේද? මම රුපියල් 500ක් දෙන්නම් කියලා එක්කන් ආවේ. හරි. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. සැන්ටා 100. ඔයා ඔය ගෙනල්ලා තියෙන මල්ලේ මොනවා හරි තියනවද? ඔව් දරුවා. මේකේ තියෙන්නේ අපේ ගෙදර කුණු ටික. මම කුණු ලොරියට කුණු දාන්න යන ගමන්නේ මාව මේ වීල් එකට නග්ගගෙන එක්කන් ආවේ. හප්පා ඒක තමයි මේ ගඳ පුත්තාවේ. උඹලත් එක පාටි දාලා හරියන්නේ. මම යනවා ගෙදර. අනේ යන්න එපා ජැක්.
අපි මේ කේක් කනවත් කාලෙමු. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. අඩු මේ සිරාවටම සැන්ටා නේද? මං හිතුවේ මු කාටුන් එකක් කියලා. මොකද මේ ළමයි රණ්ඩු වෙන්නේ? මේ මොකෙද්ද මේ? මේ මගේ බිස්නස් කඩන්න ආපු හොරෙද්ද කොහෙද? මේ ලයිට් බිල් බෙදන මාම නෙමෙයි නේද? මොන බිල්ද ළමයෝ? මම ආවේ තෑගි බෙදන්න. ඒත් මගේ මුවාට පාර වැරදුනා. මම දැක්ක මෙතන කෙහෙල් ගහක් තියෙනවා. කෝ ඒක? සැන්ටාසී කෙහෙල් ගහ නම් ඔය තියන්නේ පිටිපස්සේ. මට නම් තෑගිය ගන්න. ඔයාගේ මල්ලේ කන්න මොනවා හරි තියනවද? මට බඩගිනි. කන જાති නෑ පුතා. හැබැයි මම දැක්කා ඔයාලගේ මේ බජට් ක්‍රිස්මස් පාටිය. මාර අයිඩියා එකක් නේ. කෙහෙල් ගස් සරසලා කුණු මලු බෙදලා නියමයි. දැක්කනේ. සැන්ටාසී වුණා. මගේ මැනේජ්මන්ට් එකට කැමති. සැන්ටාසී අපි ගහමුද සෙල්ෆියක්? හා ගහමු. හැබැයි ඊට කලින් අර කෙහෙල් කන්න මට දීපල්ලා. මගේ පිනිමුවාට බඩගිනි. අනේ මගේ කෙහෙල් කන ඕක. මම ගෙදර ගෙනියන්න හිතේ. ඒකනේ මං කිව්වේ මේක හොරෙද්ද කොහෙද? කට වහගෙන ඉන්න බොරු සැන්ටෝ. මෙරි ක්‍රිස්මස්. හොඳයි. එහෙනම් අපි සෙල්ෆියක් ගමු. ඔන්න ළමයි සල්ලි තිබුණත් නැතත් සතුටින් ඉන්න එක තමයි නත්තල කියන්නේ. ඔබ සැමට සුබ නත්තලක් වේවා.